ආදරෙන් පිළිගන්නවාද මගේ channel එකට. අද මම කතා කරන්නේ 1940 ගණන් වල ඉඳලා 1980 85 වගේ වෙනකන් ආපු TVs වල භාවිතා වුණ යාන්ත්‍රික ටියුනර්ස් එහෙම නැත්නම් මෙකැනිකල් ටියුනර්ස් කොහොමද වැඩ කරේ, ඒගොල්ලෝ කොහොමද channel එකක් select කරගත්තේ, ඒ select කරගත්ත channel එක මොනම sections වලට ගිහිල්ලා මොන process වුණාද, එතකොට එයාලගේ ඇතුලේ තිබ්බේ ඒ channel select කරගන්න දායක වුණ කොටස් මොනවද සහ ඒ හැම දෙයක් ගැනම අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඒත් එක්කම channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට තමයි මම කරන ඕනම වීඩියෝ එකක් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. හරි, යමු වීඩියෝ එකට. මට ස්ක්‍රීන් එකේ පේන්නේ 1970 75 වගේ ඒ කාලේ වගේ, ඒ කියන්නේ ඒ ආසන්න කාලයකදී ආපු VHF ටියුනර් එකක්. අපි බලමු මෙයා කොහොමද අපිට channel එක select කරලා දෙන්නේ කියලා. ඉන්ඩක්ටර්ස් එහෙම නැත්නම් කොයිල් සෙට් එකක්. මේ කොයිල්ස් තමයි අපිට VHF ටියුනර් එකක් ඇතුලේ අපි මේක රොටේට් කරනකොට එක එක channels වලට ස්විච් වෙවි අපිට අවශ්‍ය channel එක select කරලා දෙන්නේ. එතකොට මෙයා කොහොමද අපිට channel එක select කරලා දෙන්නේ කියලා අපි ඔයාලා බැලුවොත්, මෙයා RF tuning section එක ඇතුලේදී හදනවා capacitors එක එකතු වෙලා LC circuit කියලා part එකක්. මේ LC circuit එක අපි හඳුන්වනවා natural oscillator circuit එකක් කියලා. එතකොට ඔයා මේ අපිට මේ කියන්නේ මේ රේඩියෝ වේව් එකක් කියන්නේ නැත්නම් මේ රේඩියෝ තරංගයක් කියන්නේ ඉලෙක්ට්‍රොමැග්නටික් වේව් එකක්. එතකොට මෙයා කොහොමද මේ channel එක අල්ලගන්නේ කියලා අපි කතා කරොත්, මෙයාගේ තියරිය තමයි, මෙයා භාවිත කරන තියරිය තමයි මැග්නටික් ෆීල්ඩ් එකක් වෙනස් වෙලා ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් හදනවා. ඒ වගේම ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් වෙනස් වෙලා මැග්නටික් ෆීල්ඩ් එකක් හදනවා. කියන්නේ මෙන්න මේ තියරිය තමයි මූලිකවම මෙයා හදන්න පාදක වෙලා තියෙන්නේ. එතකොට මේ ඉන්ඩක්ටර් එකක් සහ කැපැසිටර්ස් එකතු වෙලා මේ හදන මේ ෆ්‍රීකවන්සි එක නැත්නම් මෙයාලා ටියුන් කරලා දින මේ ෆ්‍රීකවන්සි එකට එහා පැත්තේ එහෙම නැත්නම් ඇන්ටනාවට හවෙන ෆ්‍රීකවන්සි එකක් ගැලපෙනවා නම් ඒ ෆ්‍රීකවන්සි එක විතරක් මේ සිලෙක්ට් කරලා තියෙන මේ කැපැසිටර්ස් සහ කොයිල් එක හරහා ගිහිල්ලා නැත්නම් ඉන්ඩක්ටර් එක හරහා ගිහිල්ලා RF ඇම්ප්ලිෆයර් එකට යනවා. එතකොට අනිත් ඇන්ටනාවට හවෙන අනිත් ෆ්‍රීකවන්සිස් ඔයාට ඒ කියන්නේ මෙයා රිජෙක්ට් කරනවා. ඒතර අදාළ ෆ්‍රීකවන්සි එක විතරක් මෙයා එහෙමම සිලෙක්ට් කරලා එහා පැත්තට එහෙම නැත්නම් RF ඇම්ප්ලිෆයර් එකට දෙනවා. එතකොට දැන් බලමු අපි මේකේ කැපැසිටර් සෙට් එක මොනවද කියලා. මේ වගේ සර්කිට් බෝඩ් එකකට පාසල තමයි මේ කැපැසිටර්ස් ඉන්නේ. මේක සාමාන්‍ය මේ ටියුන් එක 1970 75 වගේ ආපු ටියුන් එකක්. ඊට කලින් ආපු ටියුනර්ස් වල මෙහෙම PCB එකක් ඇවිල්ලා නැහැ. ඒවා පිටින් සම්බන්ධ කරලා තියෙන්නේ මේ පාස්සෙල. මේකේ ට්‍රාන්සිස්ටර්ස් 3ක් යූස් කරලා තිනවා. RF ඇම්ප්ලිෆයර් එක, ඒ වගේම ලෝකල් ඔසිලේටර් එකකට වගේ මේ ට්‍රාන්සිස්ටර්ස් යූස් කරලා තියෙනවා. මේක ඇතුළ බලා ගන්න පුළුවන්. මෙහෙම මේ තියෙන්නේ සුදු පාට උඩින් තියෙන්නේ අර ඉන්ඩක්ටර් සෙට් එක මේ PCB එකට කනෙක්ට් වෙන පාත් එක තමයි ඔය සුදු පාටින් පේන්නේ. බලමු ඉස්සරහට මෙයා කොහොමද රොටේට් වෙලා අදාළ channel එකට ස්විච් වෙලා අපිට channel එක සිලෙක්ට් කරලා දෙන්නේ හරියටම අනිත් ෆ්‍රීකවන්සිස් ඔක්කොම රිජෙක්ට් කරලා කියලා. මෙන්න මේ විදිහට තමයි මේ VHF ටියුනර් එක ස්විච් වෙලා අපිට අවශ්‍ය channel එක අපිට හරියටම සිලෙක්ට් කරලා දෙන්නේ. මේ VHF ටියුන් එක ඇතුලේ හැම channel එකකටම අනන්‍ය වුණ සහ වෙන් වුණ LC සර්කිට් එක නැත්නම් LC සෙට් එකක්
අනිවාර්යෙන් තියෙනවා. එතකොට තමයි හරියටම channel එක අපිට set කරලා දෙන්නේ. ඒ වගේම මේ ස්විච් වෙන හැම වෙලාවකදීම මෙයාගේ LC value එකත් වෙනස් වෙනවා. ඒත් එකම ඊට සාපේක්ෂව මෙයාගේ local oscillator circuit එකේ value එකත් ඒත් එක්කම දෙන්නම එකට වෙනස් වෙනවා. මේ වීඩියෝ එකෙන් ඔයාලට පේන්නේ මේ VHF tune එකේ fine tune එක කොහොමද වැඩ කරන්නේ කියලා. මේ ඉස්සරහට වෙන්නේ මේ තියෙන මේ පොඩි ප්‍රතිරෝධ වගේ මේ තියෙන්නේ මේකෙන් තමයි fine tune එක කරන්නේ. මේක සීරු මාරු කරලා එතකොට මෙතනින් කරන්නේ මේ LC සර්කිට් එකේ මේ පරාසය ඇතුලේ මේ පරාසය එහාට මෙහාට ගෙනියන එක. එහෙම නැත්නම් මේ අදාළ පොයින්ට් එක එහාට මෙහාට ගෙනියන තමයි මේ ෆයින් ටියුන් එකෙන් කරන්නේ. ඊළඟ වැදගත්ම සෙක්ෂන් එක තමයි local oscillator circuit කියන්නේ. එතකොට මෙයා LC value එකත් එක්ක හැම වෙලේම වෙනස් වෙනවා. ඊට සාපේක්ෂව හැම වෙලේම වෙනස් වෙනවා. එතකොට මෙයාගේ value එක හදන්නේ local oscillator එකේ value එක සමානයි RF value එකට එකතු කරන්න ඕනේ මෙයා ටියුන් එකේ IF output එකේ value. එහෙම නැත්නම් ඒ කියන්නේ PAL system එක ගන්න 38.9 MHz නැත්නම් NTSO-CKM නම් ඒ අදාළ frequency එක RF signal එකට එකතු වෙලා තමයි මේ local oscillator එකේ අගය නැත්නම් value එක හැදෙන්නේ. මෙයාගේ job එක තමයි RF signal එකත් එක්ක mix කරන්න signal එකක් වෙනම generate කරන එක. ඊළඟ සෙක්ෂන් එක තමයි මික්සර් සෙක්ෂන් එක. මේ මික්සර් සෙක්ෂන් එක තමයි අපේ ටීවී එකට ප්‍රොසෙස් කරන්න පුළුවන් ඉන්ටර්මීඩියට් ෆ්‍රීකවන්සි එක හදලා එළියට දෙන්නේ. එහෙම නැත්නම් අපේ ටීවී එකට අවුට් කරන්නේ. මෙයා මෙතනදී භාවිත කරන්නේ ලෝකල් ඔසිලේටර් එකේ ෆ්‍රීකවන්සි එකෙන් RF ෆ්‍රීකවන්සි එක අඩු කරලා තමයි මේ අපේ අන්තිම IF ෆ්‍රීකවන්සි එක ටීවී එකට අවුට් කරන්නේ. ටියුන එකේ අන්තිම සෙක්ෂන් එක තමයි මේක. මෙතනින් තමයි ඒ කියන්නේ ටියුන එකකින් එළියට IF සිග්නල් එක අවුට් කරන්නේ මෙන්න මේ සෙක්ෂන් එකේ. මේ සෙක්ෂන් එකේදී අනවශ්‍ය සංකේත සේරම බොහෝ විට ග්‍රවුන්ඩ් කරනවා. අනිත් කියන්නේ IF සිග්නල් එකට හානියක් නොවෙන්න. ඒ වගේම මෙතනදී ටීවී එකේ IF සිග්නල් එක ඉන් වෙන තැන සහ ටියුන එක අතර ඉම්පිඩන්ස් එක මෙෂර් කරන ඒ වගේම සිග්නල් ඉන්ටිග්‍රිටි එක මෙතනදී හොඳටම බැලන්ස් කරලා තමයි ටීවී එකට IF සිග්නල් එක අවුට් කරන්නේ. එතකොට මේකේ IF සිග්නල් එකේ මෙගාහර්ට්ස් ගාන වීඩියෝ සිස්ටම් එක ගාන වෙනස් වෙනවා. එහෙනම් අද වීඩියෝ එකෙන් ගෙනාවේ ටියුනර්ස් ගැන. මම හිතනවා ඔයාලා ලොකු දැනුමක් ලබා ගන්න ඇති කියලා. මගේ channel එක අනිවාර්යෙන් subscribe කරගන්න, bell icon එක click කරලා තියාගන්න. එතකොට තමයි මම දාන වීඩියෝ එකක් ඔයාලා ළඟටම එන්නේ. ගිහින් එන්න තව වීඩියෝ එකකින් හම්බෙමු.